අද කතා කරන්නේ ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එක ගැන. ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ රටක නවෝත්පාදන කිරීමට තියෙන හැකියාව හා නවෝත්පාදන කිරීමේ කාර්යක්ෂමතාවය පදනම් කරගෙන හදන දර්ශකයක්. මෙන්න මේ දර්ශකයේ ඉහළට යන්න. ඒ කියන්නේ එකට ආසන්න වෙන්න රටක නවෝත්පාදනය කිරීමේ හැකියාව සහ කාර්යක්ෂමතාවය කියන එක වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ දර්ශකයේ පහළට යන්න අපිට තේරෙන්නේ රටක් තුල නවෝත්පාදනය කිරීමේ හැකියාව සහ කාර්යක්ෂමතාවය කියන එක අඩුයි කියන එක. දැන් බලමු ලංකාවේ මොන වගේ තත්ත්වයක්ද මේ ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ කියලා. ඇත්තටම 2024 ගණනය කරපු පරිදි රටවල් 133ක් අතරින් ලංකාවේ ඉන්නේ 89 වෙනි ස්ථානයේ. හැබැයි අපේ ආසන්නම රටක් වන ඉන්දියාව නම් ඉන්නේ 39 වෙනි ස්ථානයේ. ඒ විතරක් නෙවෙයි කලාපීය රටවල් විදිහට ගත්තොත් මැලේසියාව 33 වෙනි ස්ථානයේ, ඉන්දුනීසියාව 54 වෙනි ස්ථානයේ වගේ හොඳ තත්ත්වයක ඉන්නවා. හැබැයි ලංකාව නම් ඉන්නේ ටිකක් දුර්වල මට්ටමක. ඇයි මේ විදිහට අපි දුර්වල මට්ටමකට ඉන්නේ? ඒකට ප්‍රධාන වශයෙන් හොඳ හඳුනාගෙන තියෙනවා හේතු තුනක්. එකක් තමයි ආයතනික සාධක, අනිත් එක තමයි මානව හා ප්‍රාග්ධනය සම්බන්ධයෙන් පවතින සාධක, අනිත් එක තමයි අපේ රටේ වෙළඳපොළ නවීකරණය නොවීම කියන එක. මේ ගැන එකින් එක අපි පොඩ්ඩක් කතා කරමු. ආයතනික සාධක කියලා කියන්නේ අපේ රටේ නවෝත්පාදනය කරාට මිනිස්සෙට ඒ නවෝත්පාදනය නීත්‍යානුකූල නවෝත්පාදනයක් බවට පරිවර්තනය කරගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ ආයතන වලට යන්න වෙනවා. ඒ ආයතන තුළ ගොඩාක් රස්තියාදු වෙන්න වෙනවා. ආයතන වලින් මේ බලපත්‍රයක් ගන්න නම් අපිට සමහර වෙලාවට නිලධාරී වාදයේ වැඩි මේ ආයතන වල. සමහර ආයතන වල දූෂණය කියන එක වැඩි. මෙන්න මේ වගේ ගැටලු රසකට මුහුණ දෙන්න වෙනවා. මේ සියල්ලම ආයතනික මට්ටමින් පවතින දුර්වලතාවයක්. ඒ විතරක් නෙවෙයි. තව ගත්තොත් මානව ප්‍රාග්ධනය සම්බන්ධයෙන් අපේ රටේ තියෙන දුර්වලතාවයක්. අපේ රටේ මානව ප්‍රාග්ධනය සැලකිය යුතු මට්ටමක හොඳ මට්ටමක නැහැ. උදාහරණයක් විදිහට කියනවා නම් අපේ රටේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, ඒ කියන්නේ පරීක්ෂණ හා සංවර්ධනය කියන එක තිබිලා තියෙන්නේ 2024 වර්ෂයේදී දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 0.1 තරම් ප්‍රමාණයක්. ඒ කියන්නේ ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට මුදල් යොදවලා තියෙන්නේ. හැබැයි අපි හොඳ තත්ත්වයකට එන්න, ඒ කියන්නේ ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එකේ ඉහළ මට්ටමකට එන්න නම් අපි අපේක්ෂා කරනවා මෙන්න මේ වැය කරන මුදල් ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 100ට 1ක් තරම්වත් එන්න. හැබැයි 2024 අගෝස්තු 14 වෙනිදා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ශාස්ත්‍රය ටිකක් හොඳ දවසක්. ඇයි මම එහෙම කියන්නේ? ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික නවෝත්පාදන ඒජන්සිය කොළඹදී 2014 අගෝස්තු 14 වෙනිදා කොළඹදී මේ ශාස්ත්‍රය පිළිබඳව මේ ශාස්ත්‍රයේ කටයුතු කරන ප්‍රබලයන්ගේ රසකගේ සහභාගීත්වය අරගෙන පොඩි සමුළුවක් පවත්වලා තියෙනවා. මෙහිදී අපේ රටේ ගෝලීය තරගකාරීත්වය වර්ධනය කරගන්න, ආයෝජන ආකර්ෂණ දිනා ගැනීම වැනි ගොඩාක් තීරණ ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරලා තියෙනවා. අනිකුත් සාධකය තමයි වෙළඳපොළ නවීකරණය නොවීම. අපේ රටේ වෙළඳපොළ නවීකරණය වීම කියන එකත් ටිකක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ යටිතල පහසුකම් වෙනත් රටවල් එක්ක සාපේක්ෂව ටිකක් අඩු මට්ටමක පහළ මට්ටමක තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපේ රටේ තියෙන බදු ප්‍රතිපත්තිය කොහොමද ගත්තොත් අද තියෙන්නේ එක බදු ප්‍රතිශතයක්, යට තියෙන්නේ තව බදු ප්‍රතිශතයක්. ඒ කියන්නේ ස්ථාවරත්වයක් නැහැ. මෙන්න මේ වගේ වෙළඳපොළ තරගකාරී නොවෙන්න හේතු තමයි මෙන්න මේ කතා කරන්නේ. මෙන්න මේ හේතු නිසා වෙළඳපොළ තරගකාරී නොවෙනකොට අපිට මේ ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එකේ ඉහළට යන්න ටිකක් අමාරු වෙලා තියෙනවා.